කාර්ය බහුල මාස ගානකට පස්සේ ඔන්න අද තමයි මට වීඩියෝ එකක් කරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩාක් දෙනෙක් මගේ channel එකට message දාලා අහලා තිබුණා ඇයි දැන් වීඩියෝස් කරන්නේ නැත්තේ? channel එක නවත්තලාද තියෙන්නේ? ඔය වගේ ගොඩාක් ප්‍රශ්න. ඉතින් ඒ හැමෝටම මම කියන්නේ මට පහුගිය කාලේ තිබුණ වැඩත් එක්ක ඇත්තටම මට වීඩියෝ එකක් කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඉස්සරහට මම පුළුවන් තරම් try කරනවා සතියට වීඩියෝ එක ගානවත් අරගෙන එන්න. පහුගිය කාලේ ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබුණ දෙයක් තමයි මම කරන කෝස් එක මොකක්ද ඒක ගැන චුට්ටක් විස්තර කියන්න කියලා. ඉතින් ඇත්තටම සමහර අය හිතලා තිබුණා මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. එහෙමත් ඇත්තටම මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි, ෆාමසිස්ට් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඒ සම්බන්ධවත් ගොඩාක් කට්ටිය මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. මම හිතුවා ඒ හැමෝම වෙනුවෙන් එක වීඩියෝ එකක් කරන්න. ෆාමසිස්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හෝ කෘෂි විද්‍යා අංශයෙන් අවම වශයෙන් ඒ සාමාර්ථ 3ක්වත් ඔයාට තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ෆාමසිස්ට් එක්සෑම් එකට මුහුණ දෙන්න කලින් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට, ඒ කියන්නේ ආධුනික ඖෂධ වේදියෙක් විදිහට ඉස්සෙල්ලාම ලියාපදිංචි වෙන්න ඕනේ. ඔයා ආධුනික ඖෂධ වේදියෙක් විදිහට ලියාපදිංචි වුණායින් පස්සේ ඔයා මාස 20ක කාලයක් ඇතුළත ඒ විෂය සම්බන්ධයෙන් හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් හොඳට ඉගෙනගෙන ඉවරුණාට පස්සේ මාස 20ක වගේ කාලෙකින් පස්සේ ඔයාට පුළුවන් එක්සෑම් එකට මුහුණ දෙන්න. හැබැයි ඔයා රෙජිස්ටර් වුණු දවසේ ඉඳන් මාස 20ක කාලයක් පහ වුණාට පස්සේ ඔයා එක්සෑම් එකට එලිජිබල් වෙනවනේ. ඉතින් ඔයා එක්සෑම් එක ලියන්නේ නැතුව ස්කිප් කරොත් එහෙම ඔයාගේ ෂයි ටික කවුන්ට් වෙලා ඔයාට ෂයි එක නැතුව යනවා. ඉතින් අපිට ෂයි 5ක් තියෙනවා. ඒ 5න් එක ෂයි එකක හරි අපි එක්සෑම් එකට හොඳට මුහුණ දීලා පාස් කරගන්න ඕනේ. ඉතින් එක ෂයි එකක් හරි ස්කිප් කරොත් ඔයාට ෂයි එක නැතුව යනවා. ඉතින් හැම එකකම පෙබරවාරි සහ අගෝස්තු කියන මාස දෙකේ මේ එක්සෑම් එක තියෙනවා. ඉතින් මම මේ කියන්නේ එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සෑම් එක ගැන. එහෙම නැතුව අපි කැම්පස් එක ඇතුළේ ලියන එක ගැන නෙවෙයි. මම හිතනවා ඔයාලට මම කියන දේ තේරෙනවා ඇති කියලා. ඒ වගේම තමයි දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන නීති රීති වලට අනුව අපිට පුළුවන්කමක් නැහැ එක්සෑම් එක පාස් වුණායින් පස්සේ අපිට ලැබෙන ලයිසන් එක රෙන්ට් කරන්න. ඉතින් පහුගිය කාලේ නම් ගොඩාක් කට්ටිය ලයිසන් එක රෙන්ට් කරා. ඉතින් දැන් එහෙම බෑ. අපි අනිවාර්යයෙන්ම ෆාමසි වැඩ කරන්නම ඕනේ. තව දෙයක් තමයි ඉතින් මේ සම්බන්ධව ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙතනින් පස්සේ වුණත් මේක දිගටම ඉගෙන ගන්න. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දැනටමත් B.Pharm ඩිග්‍රී එක තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට එතනදී ඔයාට ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලවලත් මේ B.Pharm ඩිග්‍රී එක එහෙම තියෙනවා. චුට්ටක් ඒ සම්බන්ධව ඔයාලා විස්තර හොයලා බැලුවොත් ගොඩාක් විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මේ වෙනකොටත් අලුතෙන් රෙජිස්ටර් වෙන අයට රෙජිස්ටරේෂන් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා චුට්ටක් හොයලා බලන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ සම්බන්ධව විස්තර ටික දාලා තියෙනවා. දැන් මන් දන්නවා ඊළඟට ඔයාලා අහන දෙයක් තමයි මැත්ස් කරපු අයට මේ එක්සෑම් එක කරන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම 2026 ජනවාරි ඉඳන් ක්‍රියාත්මක වෙන රූල්ස් වලට අනුව මැත්ස් කරන අයට දැන් මේ එක්සෑම් එක කරන්න බැහැ. ඉතින් කලින් නම් එයාලට chance එකක් තිබුණා. ඒත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන නීති රීති වලට අනුව මැත්ස් කරපු අයට එක්සෑම් එක කරන්න බැහැ. ඔයා අනිවාර්යයෙන්ම කෙමිස්ට්‍රිත් ඇතුළුව උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් හෝ කෘෂි විද්‍යා අංශයෙන් එක්සෑම් එක කරලා තියෙන්න ඕනේ. ඉතින් කෘෂි විද්‍යාව ඉගෙන ගන්න කට්ටියත් අනිවාර්යයෙන්ම ජීව විද්‍යාව ඉගෙන ගන්නවානේ. ඉතින් ඒගොල්ලන්ට chance එකක් තියෙනවා.
ඉතින් මැත්ස් කරලා දැනට රෙජිස්ටර් වෙලා ඉන්න අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අලුතෙන්ම රෙජිස්ටර් වෙන අයට තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් කලින් රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ෂයි එක තවම ඉතුරුයි නම් එක්සෑම් එක කරන්න. අලුතෙන් රෙජිස්ටර් වෙන අයට තමයි මම මේ කියන ගැටලුව තියෙන්නේ. ඉතින් මේක ගැන ඉගෙන ගත්තේ ඇත්තටම ගොඩාක් ආස හිතෙනවා. ඉතින් අපිට ගොඩාක් අපේ ශරීරය ගැන, ලෙඩ රෝග ගැන, බෙහෙත් ගැන ඉතින් ලොකු දැනුමක් අපිට ලැබෙනවා. ඒ වගේම එක අතකින් අපිට මිනිස්සුන්ට සේවයක් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් දැන් කවුරු හරි අහන්න පුළුවන් නර්සිං ඇප්ලයි කරලා තියෙන අයට මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් නර්සිං ඇප්ලයි කරපු අයටත් මේක කරන්න පුළුවන්. නමුත් තියෙන ගැටලුව තමයි දැන් අලුතෙන් තියෙන රූල්ස් නිසා අපිට මේ ෆාමසි ලයිසන් එක රෙන්ට් කරන්න බැහැ. ඉතින් අපිට අනිවාර්යෙන්ම අපි කැමති ශ්‍රේෂ්ත්‍රයක් තෝරගෙන එක සයිඩ් එකකින් විතරයි අපිට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයා නර්සින් තෝරගන්න ඕන නර්සින්. එහෙම නැත්තම් මේ සයිඩ් එකෙන් යන්න කැමති නම් මේකෙන් යන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් ඔයා අනිවාර්යෙන්ම තෝරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆාමසිස්ට් කෙනෙක් වෙන එකේ ප්‍රොසෙස් එක යන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා ගොඩාක් තිබුණු ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න ඇති. ඉතින් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම දන්න හැම උත්තරයක්ම ඔයාලට දෙනවා. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.